NASA එකෙන් ඊටාම ශක්තිමත් සාක්ෂි හොයාගෙන තියෙනවා අඟහරු මත ජීවය පැවතුණා කියලා. ඒ වුණාට එයාලා දැන් මැරිලා. ඉතින් අපිට ඇත්තටම ඕනේ ඒලියන්ස්ලා ඉන්නවද කියලා දැනගන්නනේ. ඉතින් ගවේෂකයෝ එහෙම ජීවයක් පැවතෙන්න පුළුවන් නම් අපේ සෝලර් සිස්ටම් එක ඇතුලේ එහෙම තියෙන්න පුළුවන් තැන් 3ක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ. ඉතින් ඔයාලට මේ මොනවද කියලා දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න වෙනවා. ඉතින් මම මෙතනින් 3 වෙනි තැන දෙන්නේ වීනස් වල වලාකුළු වලට. ඇයි මම එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් වීනස් වල වලාකුළු වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 475ක් විතර තමයි වෙන්නේ. ඒ වුණාට මෙයාගේ මතු පිට ඉඳලා කිලෝමීටර් 50ක් 60ක් විතර උඩට යනකොට මෙන්න මේ තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ත් 60ත් අතර අගයකට පහළ වැටෙනවා. ඉතින් මේක ජීවයක් පැවතෙන්න පුළුවන් හොඳ තත්ත්වයක්. ඒ වගේම මේ වලාකුළු වල කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර්, ජල වාෂ්ප වගේ ශුද්ධ ජීවීන්ගේ පැවැත්මට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම 2020 දී වීනස්ගේ වායුගෝලය තිබිලා හොයාගෙන තියෙනවා PH3 එහෙම නැත්නම් පොස්පීන් ගෑස් එක. ඉතින් පෘථිවියේදී වගේ නම් මේ ගෑස් එක හදන්නේ ශුද්ධ ජීවීන්. හැබැයි සමහර විට මේවා රසායනික විපර්යාස නිසා ඇති වුණා වෙන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු දෙවණියට මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් දෙවණියට මම තෝරගන්නේ අඟහරු. ඉතින් මේ අඟහරු වල පොළව යට හරි එහෙ තියෙන විශාල අයිස් කඳු අස්සේ හරි ජීවයක් පැවතෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඉතින් ඇයි මං එහෙම කියන්නේ? මොකද මෙහි ජීවයක් පැවතුණා කියලා ඊටමත් ශක්තිමත් සාක්ෂි මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඉතින් මම මෙයාලගෙන් පළවෙනි තැන දෙන්නේ සෙනසුරුගේ චන්ද්‍රයාට. ඉතින් මේ ලස්සන ග්‍රහකයේ මතු පිට අයිස් කබලක් වගේම එයාට යටින් ලුණු වතුර පිරුණු විශාල මුහුදක් තියෙනවා. හරියට අපේ වගේම. ඒ වගේම මෙයා අඟහරුත් එක්ක ගුරුත්වයෙන් මැදිලා ඉන්න නිසා අඟහරු මගින් මෙයාගේ ජලය හැම වෙලෙම උණුසුම් කරනවා. ඒ වගේම මේ මුහුදෙන් හම්බෙලා තියෙනවා ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය ලුණු හා හයිඩ්‍රජන් අණු සම්බන්ධ සංයුක්ත අණු. නමුත් මේ කිසිම තැනකින් ජීවයක් පවතිනවා කියලා පැහැදිලි සාක්ෂියක් තාම හම්බෙලා නැහැ. ඉතින් සමහර විට මේ මුළු මන්දාකිනියම උදේකලා විච්ච එකම ජීවි කොටාසේ අපි වෙන්නත් පුළුවන්. හැබැයි පරීක්ෂණ තාම ඉවරලා නැහැ. ඉතින් මේ තමයි අපේ ඩේලි ස්පේස් ප්ලේලිස්ට් එකේ 3 වෙනි එපිසෝඩ් එක. ඔයත් ස්පේස් එක ගැන දැනගන්න ආසයි නම් subscribe කරලා තියාගන්න.